සාරද නීරද චන්ද්‍ර මරීචි කීර සමුද්ද සමුත්තිත වීති දේවනාදී ජාල භාෂණකාරි සෝබති භාගවා පණ්ඩර කිත්ති සාරත් කාල ආගසේ සඳ වැන්නේ කිරි මුහුදේ සුදු රැස් කඳ වැන්නේ නිමල ආමීල ගුණ ජයදද බැන්දේ සිරිගාන සෑසි තිලුණා වන්දේ. සාදු 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 සාදු. අබම්පිටියේ ඥානතිස්ස හාමුදුරුවෝ අබම්පිටියේ කවිබණ හාමුදුරුවෝ කිව්වම හැමෝම දන්නවා. ටික්ටොක් එකේ හදවතට දැනෙන කාව්‍යමය දේශනානේ. ඒවා දේශනා. කවියෙන් දෙද්දි හාමුදුරනේ දැනෙනවා. අනිවාර්යයෙන්. පැය ගණන් අහන් ඉද්දි තේරුනේ විනාඩියයි. අනිවාර්යයෙන්. හැබැයි කවිය විනාඩි 4ක් වුණත් අහන් ඉන්න පුළුවන්. ඒ විනාඩි 4ම දැනෙනවා. දැනෙනවා. ඔබ වහන්සේ හරි අපූර්වට ඒ කවි ගායනා කරනවා. ගොඩක් ස්තුතියි. මං වයස කිව්වට කමක් නැද්ද? කමන්නේ. වයස අවුරුදු 24යි. 24යි. ඔබ වහන්සේ ගායනය පැත්තට හැරුණේ ඇයි? දේශනා කරන්නේ නැතුව ගායනය. බුද්ධ ධර්මය දේශනා කරන්නේ නැතුව ගයන්න. අයියේ මම පැවිදි වෙන්නේ කවියට තියෙන ආසාව නිසා. එහෙමයි. මං හිතන්නේ චූටි කාලේ මගේ ගුරු පියාණන් වන කවියේ මම හිතන විදියට වර්තමානයේදී අනාගතයේදී අතීතයේදී කවියේ රජු අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන්. ඉතින් එතුමාගේ කවි ආభాෂය මට මාර විදියට හිතට ඒ කාලේ ඉඳන්ම තදින් දැනුණු දෙයක්. ඉතින් ඒකත් එක්ක තමයි මම පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ කවි බණ කියන්න තියෙන ආසාවටම තමයි. ක්ලියර් කරගන්න දෙයක් තියෙනවා. කමෙන්ට් දානවනේ. කවියෙන් කියන්න ඕනේ නැහැ කියලා කියනවනේ. කවිය බුදුහාමුදුරුවෝ දෙසුවේ නැහැ කියලා කියනවනේ. අනිවාර්යයෙන්. බුදුහාමුදුරුවෝ අනුශාසනා දුන්නේ නැහැ කියනවා කවිය කියන්නේ. ඔව්. හැබැයි අපි පුංචි කාලේ ඉඳන්ම හාමුදුරනේ අපිට කවියෙන් දහම ඇසෙනවා. සංස්කෘතික දෙයක් නේද අයියේ? මිනිස්සුන්ගේ සංස්කෘතික දේවල් එක්ක එකතු වුණු දෙයක් නේද හරි කවිය කියන්නේ. මම පුංචි කාලේ සෙල්ලම් කරන්න පිටට යද්දි මට සමහරකට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැති දවස් තියෙනවා හාමුදුරනේ. ඒ දවස්වල පන්සලේ අලවතුරු කිවිදුන්ගේ ඔය කවි ඇහෙනවා. අනිවාර්යයෙන්. ගොඩාක් වෙලාවට ලොකු හික්මීමක්, ඉවසීමක්, අදටත් නිවන ගැන අවබෝධයක්. අදටත් ලංකාවේ අයියේ ඇහෙන්නේ නැති තැනක් නැහැනේ. එහෙමයි. හැම බණ ගෙදරකම හැම පින්කම් ගෙදරකම අලවතුරු සර්ගේ හඬ තාමත් ඇහෙනවා. ධර්මයට මිනිසුන්ව තල්ලු කරනවා කවිය. අනිවාර්යෙන්ම. පන්සල්වල ගංවල මේ කවිය ඇහෙද්දි මුළු ගම් පිටින්ම නිවෙනවා හාමුදුරනේ. අනිවාර්යෙන්ම. ඔබ වහන්සේගේ පින්කම් ගෙදරක් තියෙනවා කියලා හඳුන්වා ගන්න ඕකෙන්නේ අයියේ. එහෙමයි. පින්කම් ගෙදරක් ඔය හරි තියෙනවා නම් අනිවාර්යෙන් ලවුඩ් ස්පීකරෙන් කවි බණක් වැටෙනවමනේ අයියේ. මේවැයි ගන්න තින දේ අරගෙන කතා නොකළ යුතු දේවල් කතා නොකරම ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම. අපි හොයන අඩුපාඩු. මොකද රසස්වාදය තමන් විඳගරා ගන්න එක අපහසුයි නම් මම කියන්නේ කවි අහන්න අකමැති නම් අහන්න එපා. දේශන අහන්න. දේශනා අපි මුකුත් අහන්නේ නැහැ. ඇහෙන දේටත් නිග්‍රහ කරනවා. නිග්‍රහ කරන. ඒකයි අපිට වැරදුනේ හාමුදුරුවෝ. අර මම කවියෙන්ම අයියේ ඕකට යමක් කිව්වොත් එහෙමයි. නින්දානම් ගැරහීමයි තව කෙනෙකුට බනිනවා ඒ සිත තුළ තරගාවක්ද වෛරයක්ද තිබෙනවා අනුන්ගේ අඩුපාඩුවලට අපි නින්දා කරනවා ඒ උනාට බොහෝ වැරදි අපේ ළඟත් තියෙනවා. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ හාමුදුරනේ. අනිවාර්යෙන්ම. ඒ වුණාට අපේ ළඟත් වැරදි ගොඩක් තියෙනවානේ. අනිවාර්යෙන්ම. අපි ළඟ අපි හැමෝගෙම වැරදි හොයනවා. තෝර හොයනවා. ලොකු වැරදි පොඩි වැරදි වැරද්ද ලොකුද පොඩිද ඒව හොයන්නේ. අපේ ඇඟේ වැදිලවත් නැහැ. අනිවාර්යෙන්මයි. දැන් අයියට කියන්න දැන් මිනිස්සු වැරදි හොයනවා කියන්නේම අපි දැන් හොඳ දෙයක් සෝෂල් මීඩියා වලට දාලා කරත් මිනිස්සු ඒකේ ගොඩක් අඩුපාඩුම තමයි හොයන්නේ. හාමුදුරුවන්ගේ අම්මා දමිළ ඕවයි. තාත්තා සිංහල. තාත්තා සිංහල. කොහොමද බුදු පුතෙක් උනේ? තාත්තගේ ආభాෂය තාත්තා මූර්ති ශිල්පියෙක් පන්සල් වල තමයි ජීවිතේම ගෙවුනේ. එහෙමයි. චෛත්‍ය බුදු පිළිම නිර්මාණ ශිල්පියෙක්. ඉතින් පන්සලේ ආభాෂය ඉතින් ඒ කාලේ ඉඳන් මට තිබ්බා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අයියේ මගේ ලොකු හාමුදුරුවෝ
මගේ දැන් අම්මයි තාත්තයි දෙන්නම ලොකු හාමුදුරුවෝ. එතකොට ලොකු හාමුදුරුවෝ මාව හදාගන්නේ ගෝලියෙක් විදියට බාරගත්ත දවසේ ඉඳන් අද වෙනකන් මං වැඩ ඉන්නේ පන්සලේ. ඉතින් හරි ආදරෙන් මාව බලාගත්තා. අදටත් මං ලොකු හාමුදුරුවන්ට මාර විදිහට පුංචි කාලේ තමයි සිංහල කතා කරේ. කතා කරේ. ඔව්. අම්මා දෙමළ ආభాෂයක් දුන්නේ දෙමළ ආభాෂය එහෙම ගොඩක් ආවේ නෑ අයියේ. දෙමළ පුළුවන්. චුට්ටක් වගේ පුළුවන්. අපේ අක්කා නම් තමිල් චීච කෙනෙක්. කෑගල්ල අබම්පිටිය කිව්වට පස්සේ ගොඩක් දමිළ ජනතාව වාසය කරනවා. ඔව් අයියේ. ටිකක් මං එන වැඩ කරන කට්ටිය ලයිම් වල ලයිම් වල දෙමළ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉන්නවා. ඔබ වහන්සේට යාලා මුණ ගැහෙනවද? මම ගෙදරට යද්දි මට මුණ ගැහෙනවා. දැන් නම් ටිකක් ලොකුවටමත් නෑයි. හැබැයි වතුකරයක් තියෙනවා, රබර් වතු ගොඩක් තියෙන නිසා වතුකරයක් තියෙනවා. ඒ අවට ගොඩක් තියෙනවා මාවනැල්ලි ප්‍රදේශයට වෙන්න. එතකොට කෑගල්ල ඔය ටිකේ ගොඩක් වතුකරේ තියෙනවා. ජීවිතේ දමිළ මුස්ලිම් සිංහල ඔව්. අපි කොහොම ඉපදිනවද කියලා අපි දන්නෙත් නෑ. නෑනේ. අපි අවුරුදු 10-15 පණිදි තමයි අපි ආගම දහමත් එක්ක අපි ගොඩක් ගැටෙන්න පටන් ගන්න. අනිවාර්යයෙන්. එතකන් අම්මලත් එක්ක එල්ලලා පන්සල් පන්සල් යනවනේ ආමුදුරනේ. අනිවාර්යයෙන්. ධර්මය කියන එක අපි උපතින්ම අරන් එන දෙයක් නේ. අනිවාර්යයෙන්. අපි උප්පැන්නට මොකක් අපිට වැටුණත් ජාතිය ආගම මොන ලේබල් එක වැටුණත් ඔව්. ධර්මයට අපි ලෑස්තිලා ඉන්න ඕනේ. අපි ධර්මය අතේ අරන් එන්න. ලෝක ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. දැන් ශ්‍රී ලාංකිකයෝ විදියට මේ බෞද්ධ රටේ අපිට ඒක අර ආශිර්වාදයක් වගේ ලැබිලා තිනවා. හරි පාර කියන එක බෞද්ධ රටක ඉපදෙද්දි ධර්මය අපි අතේ අරන් එන්නේ. අනිවාර්යයෙන්. හැබැයි අපි ධර්මය ඇත්තටම අත්දකින්නවද හමුදුනේ? නෑ අයියේ. වර්තමානයේදී ගොඩක් ගත්තොත් ධර්මයේ කියන දේ මිනිස්සු කටපාඩම් කරන එක කරන්නේ. අවබෝධ කරගත්ත කෙනෙක් නෑ. ඒ ගැන හරි කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනයි. මොකද ධර්මයේ කියන දේ අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් ලියලිය යන්න නෙමෙයි නෑ යෝනේ. අපි දකිනවා කවුරු හරි දෙයක් දැන් මම මේ කවිය දැන් මේ මිනිස්සු අතර දැන් තියෙන කවිය ගොඩ දෙනෙක් කමෙන්ට් දානවා කවි කියන්න හොඳ නෑ. කවිය හොඳ නෑ. බුදුහාමුදුරුවෝ මේ දේවල් කියලා තියනවා කියලා. මම හිතනවා ඒ දේවල් ඔබ අවබෝධ කරගන්න ඕන දේවල්. අහලා විවේචනය කරන්න ඕන දේවල් නෙමෙයි. ගන්න තියෙන දේ අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න. අපි ගොඩක් වෙලාවට අර ගහක් දිහා බලනවා. ඒ ගහේ සාරවත් පළතුරු තියෙනවා. අනිවාර්යෙන්ම. හැබැයි අපි ඒ ගහේ ඇදයක් අල්ල ගන්නවා. අනිවාර්යෙන්ම. අන්තිමට අපි කන පළතුරු ටිකත් රහ නැහැ. අපි අර ඇදේ ගැන කතා කරා. ඇදේ ගැන කතා කරා. අපිට ලොකු වෙන්නේ සමහරකට පෞල් ජීවිතය ඇතුළේ තාමතුරනේ ඇද ටික විතරයි. හොඳ ටික ගන්න බෑ. ගන්නෙත් අපිට මතකත් නෑ හාමුදුරුවෝ හොඳ. හොඳ උස්සලා නරක පහත් කරලා කොහොමද ජීවත් වෙන්නේ? අයියේ මට උකට හොඳ උත්තරයක් තියෙනවා. එහෙමයි. මේක අත්තිඩි හාමුදුරුවෝ ලියපු කවියක්. එහෙමයි. ඒ උන්වහන්සේ මේක ප්‍රකාශ කරලත් තියෙනවා. උන්වහන්සේටත් ගෞරවයක් අත් වෙන්න ඕනේ. මේක හරි ලස්සන කවියක්. මම පොඩ්ඩක් ගායනා කරන්නම් අයියට ජීවිතේට ගන්න දෙයක් මේකෙන් තියෙයි. හිමගිර හිසට වැටුණත් හැකි උහුලන් පපුවක් හදාගන් වැටි වැටි නැගීටින්න මිනිගෙක් ලෙසින් බැරි නම් උන්ළඟ ඉන්න තනියෙක් වෙයන් කැලයක තනිකම දන්න. අයේ අපේ ජීවිතවලත් හොඳ සහ නරක තියෙනවා. මම හිතන්නේ නිවැරදි මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා. මං කියන කතාවට අය එකඟද දන්නේ. අපි හැමෝගෙම අතේ තියෙන වැරද්ද. අපි හැමෝගෙම අතේ වැරදි. පුංචි හරි වැරද්දක් තියෙනවා. වැරදි තියෙනවා. මොකද ਸਰව සම්පූර්ණ මිනිස්සු අපිට ඒව වැරදි කියලා පේන්නෙත් නැහැ. පේන්නෙත් නැහැ. ਸਰව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. අයියා චුට්ටක් කල්පනා කරන්ඩ චූටි හරි හොරකමක් නොකරපු මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවද? එහෙමයි. නෑ නේද? ඉතින් හරි හොරකම් කරනවා. ඉතින් හරි හොරකම් කරනවා.
ඉතින් මේ ලෝකේ වැරදි කරපු මිනිස්සු නැහැ. හැබැයි අපිට පුළුවන් මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. මේ සංසාරේ අපි ඉපදෙනවා මැරෙනවා හාමුදුරනේ. අනිවාර්යෙන්ම. පුංචි දරුවෙක් වෙලා ඉන්නවා. අපි වැඩි හිටියෙක් වෙනවා. වැඩිහිටියෙක් ඊට පස්සේ අපි වයසට යනවා. අනිවාර්යෙන්. ලෙඩ දුකුත් එනවනේ හාමුදුරනේ. ඔව්. අපි ලෙඩ වෙන්නේ විහිං සමහරක් වෙලාවට හාමුදුරනේ. නේ මානසිකව විශේෂයෙන්මනේ. ඔව්. ශාරීරිකව නම් අපි ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න රෙඩි වෙලාම ඉන්නේ හාමුදුරනේ. ධර්මයෙන් බැරිද මේ ලෙඩ හොඳ කරන්න? අයියේ කායික පීඩා චිත්ත පීඩා කියලා දෙයක් තියෙනවනේ අයියේ. දැන් ලෙඩ වෙන්නේ කය වුණාට විඳවන්නේ මනසින්නේ. එහෙමයි. අපි අතර වැඩිපුරම තියෙන්නේ අනුන්ගේ දේවල් හිත ඇතුලේ. එහෙමයි. අපිට පුළුවන් ওই අනුන්ගේ දේවල් පැත්තකින් තිබ්බනම් ওই ලෙඩ ටික හොඳ වෙනවා. එහෙමයි. ඇයි දන්නවද? මට ওই යම්කිසි තැනකදී මම මේක කොතනද කියන්නේ මට ඇහෙනවා යම්කිසි දෙන්නෙක් කතා කරලා කියනවා හෙට අර කතාවේ මිනිස්සයා මැරීද දන්නේ නැහැ නේද කියලා. කාගේ ප්‍රශ්නද මේ හිතේ තියෙන්නේ? කතාවට හරි මරන්න එක ප්‍රශ්නයක් කරගෙනනේ. ප්‍රශ්නයක් කරගෙන නේද? අපි ගාව වැඩිපුර තියෙන්නේ අයියා අනුන්ගේ ප්‍රශ්න. ඒ නිසා අපි ලෙඩ වෙනවා නිතරම. අපේ මනස ලෙඩ වෙලා තියෙන්නේ. ඒකයි අපිට නිතරම ලෙඩ දුක් හැදෙන්නේ. ඒ සමහරක් වෙලාවට බෙහෙත් කොච්චර ගත්තත් ඒ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ. ඇයි අපිට මානසික නිදහසක් නැහැ. ඔබ වහන්සේ ඒ වාසය කරන ප්‍රදේශය ඇතුලේ ඔව්. බුදුහාමුදුරට මිනිස්සු ළඟයිද ඈතයිද? ළඟයි අයියේ. ධාර්මිකයිද මිනිස්සු? ධාර්මිකයි. ධාර්මිකයි කියන්නේ අයියේ පන්සලත් එක්ක දැන් මගේ ගමේ ඉන්න කට්ටිය හරිම එකමුතුයි. එකමුතුයි කියන්නේ මොන හරි දෙයක් මොන හරි විදිහට යෝජනා කරලා ඒ දේ කරන්න තාමත් ඕනෑකමක් තියෙනවා. හරි සුන්දරයි. ඔබ වහන්සේගේ අබම්පිටියේ ගමට මම එනවා ඔබ වහන්සේ බලන්න. අනිවාර්යෙන්ම අයියේ. බහැ දකින්න එනවා. අපි පුළුවන් නම් යමු දමිළ ගම්මාන වලට. අනිවාර්යෙන් අයියේ. ඒ ළමයි ගැනත් පොඩ්ඩක් අපි බලලා ඒ ළමයින්ට ආදරය අරయ్యා. අනිවාර්යෙන්ම. සැනසීම අරయ్యා. ගොඩක් දුක් විඳින ළමයි ඉන්නවා කියලා ආරංචි මේ පැත්තේනේ. අයියේ දුක් විඳින ළමයි හැම තැනකම ඉන්නවනේ. අපි හැමෝ තැනකදීම දුක් විඳින ළමයි අපිට හම්බ වෙනවා. හැබැයි අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ සුළුතරයකට විතරයි. හැබැයි අපි මේ පුළුවන් දේ පුළුවන් උපරිමයෙන් අපි කරමු අයියේ. මම ආසයි ඔබ වහන්සේව දකින්නේ එහෙදි. ඔව්. තරුණ හිමි නමක් විදිහට කරන සේවාව දකින්න ආසයි. අනිවාර්යෙන්. ටික්ටොක් එකෙන් හැමෝටම මේ මෙහෙම පින්කම් කරන්න බෑ හාමුදුරනේ. අනිවාර්යෙන්. අපි ගොඩක් ස්වාමීන් වහන්සේලා දකිනවා කවි කියනවා. ඇත්ත ජීවිතේ ගොඩක් ලොකු මෙහෙයක් කරනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. අනිවාර්යෙන්. හැබැයි සමාජ මාධ්‍ය වලට එනවා අඩුයි. බයයි. තෝරා ගන්න නෑ සමාජ මාධ්‍ය. මොකද එච්චරටම ජරාව සෝෂල් මීඩියා වල තියෙන්නේ. අනිවාර්යෙන්. ඒ ජරාව ඇතුළට ස්වාමීන් වහන්සේලා එන්න බයයි. ගොඩක් ස්වාමීන් වහන්සේලා පුංචි ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කරන දේවල් අපිට ප්‍රශ්නකාරී නේ ස්වාමීන් වහන්සේ දකින්න ඇතිනේ. රැප් සින්දු වලට වීඩියෝ දාන නේ. හැබැයි ඔබ වහන්සේ තෝරගන්නවා හරියට හරි තැන හරි පාර. ඇයි එහෙම හිතුනේ? අයියේ දැන් මාත් ඔය දේ දකිනවා. හැබැයි හරි කනගාටුවක් තියෙනවා අයියේ. කනගාටුවක් තියෙනවා කියන්නේ නොගැලපෙන දේවල් නොගැලපෙනවාමයි. ඒවා ගැලපෙන්නේ නැහැ. භික්ෂූත්වයේ කියන දෙයට මම හිතනවා ගැලපෙන්නේ නැති දේවල් තියෙනවා අයියේ. නැත්තේ නෑ. ගැලපෙන්නේ නැති නිසානේ අපි ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේම. එහෙමයි. ඒවා ගලපන්න අපි උත්සාහ කරන්න හොඳත් නැහැ. ඉතින් මම මේ පැත්ත තෝරගන්නේ ගොඩක් වෙලාවට අපේ ඔය හිනිදුම දපින්න අයියා හින්දා. අපේ හිතවතා එවකට හිනිදුම පොඩි හාමුදුරුවෝ පොඩු හාමුදුරුවෝ. අපේ නිවසරත් වැඩලා තියෙනවා. ඔව්. ඉතින් හරි ආදරණීය චරිතයක්. හරි හොඳ චරිතයක්. කවුරුවත් නොදකින්න පැත්තක් අපි දකිනවයි. අයියා එවකට හාමුදුරුවෝ අද අපේ යාළුවා. යාළුවා. ඒත් අපි අතෑරියේ නැහැ. ඔබ වහන්සේ එවකටදී උන්වහන්සේව සහෝදර හිමිනමක් වෙන්න ඇති. ඔව්. සහෝදර හිමිනමනවා. ඒතකොට ඒත් අදටත් ගිහියෙක් වෙලා ඉද්දිත් ඩබින් අයියව ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනවා. ඉතින් මතක් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. මොකද මග්ගෙත් කවිවල ගොඩක් අඩුපාඩු එයා හදලා තියෙනවා. එහෙමයි. ඒ වගේම ගොඩ දෙන්නට පාර කියනවා. ගොඩ දෙන්නට පාර කියනවා. ඉතින් ওই සෝෂල් මීඩියා පැත්තටම යොමු කරන්නේ ගොඩාක් වෙලාවට ඩබින් අයියා. ඩබින් අයියා තමයි. ඩබින් අයියේ තව තවත් ඔය කරන කර්තව්‍ය කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙහෙම පුන පුනා අපි මතක් කරමු. මම කලිනුත් පාරක් මතක් කරා. අනිවාර්යයෙන්. ඒතකොට මේ හැමෝටම කරන්න බැරි දේවල්නේ. මේකෙන් තවත් කෙනෙක්ට හිතෙනවා මේ පාරට එන්න. අනිවාර්යයෙන්. එයාලට මොකද්ද කියන්න තියෙන හාමුදුරනේ? ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේ මේ කරන කර්තව්‍ය වගේ තවත් කරන්න කට්ටිය ආස ඇති. ඉගෙන ගන්න. හොඳට කවිය කියන්න ඉගෙන ගන්න. එහෙම් මෙහෙන් නැතුව. කවිය කියන්නේ හරි සුන්දර දෙයක් අයියේ. මොකද කවියට කවියෙන් දහම විකෘති වෙන්නත් පුළුවන් නේ. හරියට කිව්වේ නැත්තම්. හරියට කිව්වේ නැත්තම්. ඉතින් කවිය කියන්නේ හරි ලස්සන දෙයක්. ඒකට ලිමිට් එකක් නැහැ. තාලයක් නැහැ. තාලයක් නැහැ. ඕනේ තාලයකට ගායනා කරන්න. ඕන කවියක් ඕන තාලයකට ගායනා කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හැකියාව විශ්වාස කරන්න. තමන්ව විශ්වාස කරන්න. මොකද තමන්ට තමන් මිසක මේ ලෝකේ කවුරුවත් නැහැ. තමන්ගේ හැකියාව විශ්වාස කරන්න ඕනේ.
අයියේ මම හිතනවා ඒක තමයි ඇත්ත කියලා. දැන් අසේන්න අයියාගේ හැකියාව නෙමෙයිද අයියා විශ්වාස කරන්නේ. මං එදත් අදත් හෙටත් මා සතු හැකියාවම් පමණක් විශ්වාස කරලා ඉදිරියට යන කෙනෙක්. ඉදිරියට යන්න නැත්තම් මට අනාගතයක් නැහැ හම්බ. අනාගතයක් නෑ. තව කෙනෙක් මත්තේ අපි නැහුණොත්, තව කෙනෙක්ගේ හැකියාවකින් අපි ප්‍රයෝජන ගන්න ගියොත්, නැත්නම් තව කෙනෙක් හදන නිර්මාණයකින් අපි ගොඩ යන්න ගියොත් අනාගතයක් නැහැ. මෙහෙමයි. ඒ හැකියාව මත අපි යනකොට අපිට සුන්දර මිනිස්සු හම්බෙනවා. එහෙමයි. එහෙම හම්බුණු තව චරිතයක් තමයි අරුත් ස්ටුඩියෝ එකේ මිරාන් තරිඳු අයියා. අරන්දර. අරන්දර. ඔබ වහන්සේගේ අපූර්ව වීඩියෝ ටික ෂූට් කරලා ඒ ඔක්කොම ඔඩියෝ හදලා තියෙන්නේ හරියට මික්ස් ඇන්ඩ් මාස්ටරින් කරලා ක්වොලිටි එක දාලා තියෙන්නේ ස්ටුඩියෝ එකේ අයියා. අනිවාර්යයෙන්ම. තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ වැඩසටහන් වලට. මාර විදිහට මට උදව් කරලා තියෙනවා. ඒ ඉතින් අපි හැකියාවත් එක්ක ඉස්සරහට යද්දී අපිට හම්බෙන සුන්දර චරිත කිසිදු වාසියක් බලාපොරොත්තුවක් නැතුව. නෑ. අදටත් නෑ අයියේ. මොකද මම සමහර වෙලාවට කතා කරනවා දුබ සූරන වැස්ස යන්න බෑ එලි වහින්න බෑ අයියේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා කියද්දී එන්නකො කියලා කියනවා. සමහර වෙලාවට මේ වැඩ කරලා මාර මහන්සි උදේ ඉඳන් හවස් වෙනකන් එක්ක සින්දුවක් රෙකෝඩින් කරලා ඒත් රෙකෝඩ් කරනවා. ඒත් කවදාවත් බෑ කියලා නෑ. ඒ වගේම මගේ පාර ඇතුලේ ලොකු කැපවීමක් කරා මගේ ලොකු හාමුදුරුවෝ. එහෙමයි. මොකද කවියට එන්න ඔක්කොටම කලින් ලොකු හාමුදුරුවෝ තමයි අයියේ මට උදව් වහන්සේ මහාන වෙන්නේ 2011. 2011. එදා ඉඳන් අද තාක්ම ලොකු හාමුදුරුවෝ මට මගේ අම්මා හා තාත්තා වගේ මන් ළඟ හිටියා අයියේ. ඔබ වහන්සේ වැඩිපුරම ආස කරන කවිය මොකද්ද කියලා ඇහුවොත් ඒක ගායනා කරන්න. වැඩිපුරම ආස කරන කවියක් කියලා නෑ අයියේ. මං කවි ඔක්කොටම ආසයි. ඔබ වහන්සේට හොඳටම කියන්න පුළුවන් කියලා හිතන කවිය. හොඳටම කියන්න පුළුවන් කියලා හිතන කවිය මං හිතනවා මේ කවිය මට ඉතාමත් තදට දැනුණු දෙයක්. මේක රචනය කරන්නේ පොළොන්නරුවේ නිරෝෂි රත්නායක කියලා ආදරණීය සහෝදරියක්. අක්ක කෙනෙක්. අක්කට බොහොම පිං. ඉතින් එයා මට කතා කරලා හමුදුරුවනේ මෙහෙම කවියක් තියෙනවා ඔබ වහන්සේට කියන්න පුළුවන්ද කියලා ගොඩක් කාලයකට කලින් කිව්වා. ඊට පස්සේ මම ඒක කරේ නෑ. හැබැයි මට ඒක කරන්න උවමනාව තිබ්බා. නමුත් මට ඒක හොඳට පුරුදු වෙන්න උවමනාකමක් තිබ්බා ඒ කවිය කියන්න. අයියා චුට්ටක් අහලා බලන්න. එහෙමයි. කවි පද දෙකක්ම තියෙනවා. දස මාසයක් උහුල පුදුක් කන්දේ උස බැස යන දිනදී කුස මත පිහි තුඩගේ හිස ඉසගෙන රුධිර කැටි අස්තිද කැඩී මස කස පුපුරන වාසේ මාතු විය බිලිඳු හිස නැත මතකයේ කිසිවක් මා දුක් විඳපු ඇත ඉදිරියේ මල් කැකුලක් පැන් ඉහපු මත ගැවෙවිත් රුධිර පුතු කො අහපු පුත මම තමයි අම්මේ නුඹ බිහි කරපු. ඒ කවියට මං ගොඩක් ආසයි අයියේ. වහන්සේ හරිම නිස්කලංකයි නේ. අවුරුදු 24ක වහන්සේගේ වයසේ තරුණයෙක් ගත්තොත් ගොඩක් ප්‍රශ්න තියෙන කොල්ලෙක් වෙන්න පුළුවන්. හීන තියෙන කොල්ලෙක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේ ඒව පස්සේ ගියේ නෑ. ඔබ වහන්සේට තිබ්බ ඒව පස්සේ යන්න ඔබ වහන්සේගේ මිතුරු ඇත්ති තැන්වල ජීවිතේ එක අවස්ථාවල මේ වෙලාවේ. මේ පාර ලේසිද පහසුද? පහසුද අමාරුද? ලේසි කියලා දෙයක් මේ ලෝකේ නෑනේ අයියේ. අපි ගිනියන පාර ලේසි කියලා අපිට කවදාවත් කියන්න බෑ. අපි යන පාර දැන් අයියාගෙන් ඇහුවත් අයියේ ලේසිද යන ගමන? නෑනේ නේද අයියේ. මේ ලෝකේ කාටවත් පහසු ජීවිත හම්බෙන්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා කාටවත් පහසු ජීවිතයක් හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අයියේ මේ හැමදේම බැලන්ස් කරගෙන යන්න.
හරියට හරි. නේද? බැලන්ස් කරගන්න බැරි වෙන තැන තමයි අසාර්ථකත්වය, දුක, දුක, ප්‍රශ්න, ප්‍රශ්න, බිඳ වැටීම්, බිඳ වැටීම්. වලි එතනත් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. බැලන්ස් කරගන්න බැරි වෙන හින්දානේ හැමතුනේ වලිය අනිවාර්යෙන්. පටන් ගන්න. අනිවාර්යෙන්ම. ඉවසීමත් අපි පුළුවන් තරම් ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරන්න ඕනේ අයියේ. මොකද අයියා හිතන්නකො මේ ලෝකේ තරහා ගිහින් කවුද ප්‍රශ්නයක් විසඳගත්තේ? එහෙමයි. කවුරු හරි කෙනෙක් තරහා ගිහින් ප්‍රශ්නයක් විසඳගෙන තියෙනවද? එහෙමයි. ප්‍රශ්නේ වැඩි වුණා මිසක් කේන්ති ගත්තා කියලා මේ ලෝකේ විශේෂ ප්‍රශ්නයක් නැහැ. විසඳිච්ච ප්‍රශ්නයක් නෑ නේ අයියේ. විසඳුනා කියලා හිතාගෙන ඉන්න උසාවියේදී. හැබැයි පාර දැක්කත් මූණවත් බලන්නේ නැහැ ප්‍රශ්නේ විසඳිලා. දවස ගානේ නිින්දක් නැතුව හිතින් කයින් අඬ ඉන්නවා. අඬ ඉන්නවා. එහෙනම් ප්‍රශ්නෙට මුල තියෙන්නේ අපි තරහ ගත්තේ හින්දානේ නේද? එහෙනම් අපි කරන්න ඕනේ තරහ නොගෙන ඉන්නවා. තරහ නොගෙන ඉන්න ඕනේ. ලේසි. ලේසි. පහසුයි. පහසුයි. මොකද තරහ යනවා කේන්ති යනවා කියන එක අපේ ජීවිතේට හොඳ නෑ අයියේ. මොකද අපි පුළුවන් තරම් ඉවසන්න ඕනේ. මොකද මම හිතන්නේ මේ ලෝකේ ඉවසන මිනිස්සු විදියට ගත්තොත් මහාන ජීවිතය ඇතුලේ ඉන්න කට්ටිය ගොඩක් ඉවසනවා අයියේ. එහෙමයි. මොකද කොච්චරනම් මිනිස්සුන්ගෙන් නින්දා අහන්න ඕනද? හොඳක් කළත් බයිනවා නරකක් කළත් බයිනවා. ඊපස්සේ ළමා කාලේ තාඩන පීඩන බැනුම් අහන්න උනාද? අනිවාර්යයෙන්ම. ඒ ටික මං හිතන්නේ හැම පොඩි හාමුදුරුවෝ කෙනෙකුටම ලැබෙන ටික. මානසික පීඩාවන් අනිවාර්යෙන්ම අයියේ. මොකද ලස්සනම කාලේ නව යෝන් විය ඔබ වහන්සේට නැති වෙනවා. මට මතකයි. සෙල්ලම් කරන්න නැති වෙනවා. මම සාමාන්‍යයෙන් මගේ ලොකු හාමුදුරුවෝ මට සෙල්ලම් කරන්න එපා කියලා කිව්වේ නෑ. උන්වහන්සේ හරි ආදරේ මට. මට ඒක අයියටත් අනිවාර්යෙන්ම මගේ ලොකු හාමුදුරුවෝ පෙන්වන්න ඕනේ. අනිවාර්යෙන් මම අනිවාර්යෙන් ලොකු හාමුදුරුවෝ සූස්සායෙන් නැගිටින කෙනෙක්. එහෙමයි. මිනිස්සු මත යැපෙන කෙනෙක් නෙමෙයි. එහෙමයි. මගේ ජීවිතේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ මට ලැබුණු හොඳම ගුරුවරයා. හමු වුණු හොඳම ගුරුවරයා. උන්වහන්සේ ගැන ඔබ වහන්සේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන පුළුවන් අයියට දැනගන්න ඇවිල්ලා මගේ ලොකු හාමුදුරුවෝ තේවත්තක් හදනවා. එහෙමයි. ඒ තේවත්ත හදන්නේ මට කියලා. ඒක මට මගේ ජීවිතේ හරි විදිහට මට තදින්ම දැනුණු තැනක්. එහෙමයි. ගෝලයට යැපෙන්න තැනක් තියෙන්න ඕනේ කවදා හරි. ගෝලයා වෙනුවෙන්. ගෝලයා වෙනුවෙන්. ඒ කියන්නේ කායින්වත් යැපෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඔබ වහන්සේ. ඔය ගෝලයා වෙනුවෙන් අයියට අදට ඕනනම් ගිහින් බලන්න පුළුවන්. එන උන්වහන්සේ නැති දවසක ඔබ වහන්සේ තනි වෙන්නේ නැහැ. තනි වෙන්නේ. ඔබ වහන්සේ පාරට වැටෙන්නේ නැහැ. පාරට වැටෙන්නේ නැහැ. ගෝලයට යැපෙන්න මේ තේවත්ත හදන්නේ කියලා අක්කර එකමාරක තේ හිටවලා තියනවා. අයියා හෙට ඇවිල්ලා බැලුවත් ලොකු හාමුදුරුවෝ තේවත්තේ තේ පැල වලට පොහොර දානවා. එහෙමයි. තලු ටික කඩනවා. එහෙමයි. ඒ සෙනෙහස අයියේ වචනෙන් කියන්න හරි අමාරුයි. අපේ ජීවිතවල ළඟට අරන් හුරතල් කරලා නැහැ. ළඟට අරන් හුරතල් කරලා නැහැ. අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ ගුරුවරයෙක් ඉන්නවා හාමුදුරනේ. හැබැයි දුරදිග හිතලා උන්වහන්සේ මං වෙනුවෙන් දේවල් කරලා තියෙනවා. ඉතින් එදා ඉඳන් අද වෙනකම් මගේ ජීවිතේ මට ලැබුණු හොඳම ගුරුවරයා තමයි ලොකු හාමුදුරුවෝ. දැන් අපිට hina වෙලා ඉන්න පුළුවන්නේ. ඔව්. අපි අඬනවනේ. ඔව්. hina වෙලා ඉන්නකෝ. හිනාව කියන්නේ අයියේ ජීවිතේ මිනිසුන්ට හරි වටින දෙයක්. එහෙමයි. අපි අර කියන්නේ hina වෙනකොට දේ පිරිසුදු වෙනවා කියනවන්නේ. hina වෙනකොට ලස්සන වෙනවා කියලාත් කියනවා. පැහැපත් වෙනවා කියලා. පැහැපත් වෙනවා කියලාත් කියනවා. හැබැයි අයියේ අපිට මේ තියෙන පීඩනය නිසායි අපිට hina වෙන්න බැරි. අපිම හදාගත්ත පීඩනේ. වෙන කවුරුවත් ඇවිල්ලා අපිට පීඩනයක් දාන්නේ නැහැ නේ අයියේ. අපිමයි කොහෙවත් යන ඒවා කොහෙවත් යන අනුන්ගේ පීඩන අපි පීඩන කරගෙන. අපේ පීඩන කරගෙන තියෙන්නේ. ඇත්තටම Tamanගේ ජීවිතයේ තියෙන්නේ Tamanගේ පීඩනයක්ද අනුන්ගේ පීඩනයක්ද? අනුන්ගේ පීඩන අපේ පීඩන අපි කරගෙන ඉන්නේ හැමෝටම. අනුන්ගේ පීඩන තමයි අයියේ අපි කරගෙන ඉන්නේ. කාගේ හරි ප්‍රශ්නයක් තමයි අපේ හිතේ තියෙන්නේ. කොල්ලා වේවා, කෙල්ල වේවා. එහෙමයි. නේද? අනුන්ගේ ප්‍රශ්නයක්. Tamanගේ කරගෙන විඳවන්නේ නැද්ද? Tamanගේ කරගෙන විඳවනවා. ඒකයි අයියේ ගොඩක් දෙනෙකුට අද hina වෙන්න බැරි. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ අයියේ අපිට හම්බෙන පොඩි සතුටෙන් උනත් අපි ඒ ජීවිතේ ලැබෙන හොඳම සතුට කරගන්න. හරියට හරි. පොඩි සතුටක් වෙන්න පුළුවන් අපිට ලැබෙන්නේ. ඒක හොඳම ලොකුම සතුට කරගන්න ඕනේ. ඒක හොඳ ආයෙත් සතුට වෙන්න දවසක් ලැබෙන්නේ නැහැ වගේ අපි සතුටින් ඉන්න. සතුටින් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ අනවශ්‍ය වෙලා විදිහට මේ එවෙල සුදියක් කරන එක නෙමෙයි. නෙමෙයි. හැබැයි අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. ඒ අවස්ථාවේ මොහොතේ අපි ජීවත් ජීවත් වෙන්න. ඔබ වහන්සේ දැන් වෙලාව හරියටම රෑ 12යි. ඔව්. ඔබ වහන්සේ ආයමත් අවම් පිටියට වඩින්න ඕනේ. ඔව්. දැන් ඔබ වහන්සේ සතුටින් ඔව් අයියේ. මං සතුටින්. එන්න කිව්ව වෙලාවේ මම ඔබ වහන්සේට ආරාධනා වඩින්න කියලා. ඔව්. ඔබ වහන්සේට සතුටක්ද හිතුනේ ඒ වෙලාවේ? මොකද්ද දැනුනේ? මං එකපාරට කතා කරද්දි අද කතා කරලා අද මෙනවා ඔබ වහන්සේ. අයියේ මං පන්සලේ හිටියේ. ඔබ වහන්සේ බලාපොරොත්තු වුණාද මගේ පැත්තෙන් ඒ වගේ? අයියා මට මැසේජ් එකක් දාලා තියෙනවා මං දැක්කා. ඊට පස්සේ මං බලාපොරොත්තු වුණා අයියා කෝල් එකක් ගනී කියලා.
ඊට පස්සේ දැන් මට දැන් හෙට දවසේ තුල තියෙනවා ධර්මදේශනාවක්. අනිද්දාත් තියෙනවා ධර්මදේශනාවක්. ඉතින් මේ දවස් ටිකේ තියෙන ධර්මදේශනත් බලාපොරොත්තු වුණාද ඔබ වහන්සේ මගෙන් මේ වගේ රික්වෙස්ට් එකක්? කතා කරයි කියලා හිතුණා. හැබැයි ඉන්ටර්වයුව කරන්න කතා කරයි කියලා හිතුවේ නෑ. ඉතින් ගොඩක් සතුටු හිතුණා ඇත්තටම. මොකද මම දකිනවා අපේ අෂෙන් අයියා ගොඩක් හාමුදුරුවොත් එක්ක ලෙන්ගතු වෙලා තාමත් ඕනෑකමි මාර දෙයක් අය මේක ඇතුලේ කරනවා. මොකද ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේ කරන හැම සේවයකටම. අනිත් එක තමයි මෙච්චර හාමුදුරුවරු විවේචනය කරන කාලේ මෙච්චර ගෞරවයක් දෙන එකට අයියේ ඔයාට ගොඩක් පිං. කවදාකවත් නතර කරන්නේ නැහැ හැමදෙරේ. මොකද හැම තැනම තියෙන ගැරහීම්. මං අද එනකොටත් මං අයියට යම්කිසි සිදුවීමක් කිව්වා. එහෙමයි. ඉතින් හැම තැනම තියෙන ගැරහීම්. ඉතින් ඒ ගැරහීම් පසෙකලා අයියා මේ කරන සාසනික සේවාවට ඇත්තටම අයියේ ගොඩක් පිං. මොකද අයියත් දහම තුල යෙදෙන කෙනෙක් විදිහට මම ගොඩක් ඒ ගැන හරි ආඩම්බර වෙනවා. මොකද මටත් හොඳ අවස්ථාවක් ලබා උතුම්ම දාණය ධර්ම දාණය. දානය. ඊටට දානයක් නැහැ හැමදෙරේ. අනිවාර්යෙන්මයි. හදවතින්ම මේ දේ කරන්නේ. අනිවාර්යෙන්. කිසිම ලාභයක් ප්‍රයෝජනයක් අපිට ඕනේ නැහැ. මේ අනිවාර්යෙන්. දහම පතුරුන තරම් නිවනක් සහනයක් තවත් නැහැ. අනිවාර්යෙන්. ඒක මට දැනෙනවා. මං අත්විඳිනවා දවස ගානේ බ්ලෙසිංස් අපිට තියෙනවා හැමදෙරේ. අනිවාර්යෙන්. මේ කරන හොඳ ආයමත් අපිට කැරකිලා ලැබෙනවා හැමදෙරේ. අනිවාර්යෙන්. හොඳ කරන්නේ ආයමත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි හරි සැහැල්ලුයි. අනිවාර්යෙන්. මේ කවිය හැද්දී ධර්මයට යොමු වෙද්දී හරි සැහැල්ලුයි. අපි දන්නේම නැතුව අපි නිවෙනවා. අනිවාර්යෙන්. පුළුවන් තරම් අපේ කොල්ලන්ව කෙල්ලන්ව දහමට හරවන්න. ඒක තමයි මගේ ප්ලෑන් එක. මගේ සැලසුම. අනිවාර්යෙන්මයි. වෙන කිසිම ප්ලෑන් එකක් හිඩන් ඇජෙන්ඩා එකක් හැංගිච්ච ප්ලෑන් එකක් මගේ නෑ හැමදෙරේ. අනිවාර්යෙන්. ඔබ වහන්සේට බොහොම පිං අද වැඩියට. අනිවාර්යෙන්මයි. මං එනවා අනිවාර්යෙන්ම ඔබ වහන්සේගේ පන්සලට. ඔබ වහන්සේව බහැදකින්. ඔබ වහන්සේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න. අනිවාර්යෙන්ම. දමිළ ජනතාව බලන්න දමිළ පොඩ්ඩ බලන්න යන් අපි යාලට උදව් කරමු අපි. අනිවාර්යෙන් අයි. අබම්පිටිය කියන්නේ ඇත්තටම නිර්හංකාර ධාර්මික මිනිස්සු ඉන්න පැත්තක් ඔබ වහන්සේ කියන විදියට. අපි එන්න වෙනවා මේ පැත්තට. අනිවාර්යෙන්. දැන් අබම්පිටිය කට්ටිය කමෙන්ට් එකක් දාන්න පල්ලෙහැන්. එතනින් හරි කියලා කෑගල්ල කට්ටිය කමෙන්ට් එකක් දාන්න පල්ලෙහැන්. හාමුදුරුවන්ගේ වීඩියෝ බලන්න නැත්තම් අහන්න පටන් ගන්න. ඒ වීඩියෝ නෙමෙයි ඒවා කවි කාව්‍යමය දේශනා. ඒවා අහන්නනේ. අනිවාර්යෙන්මයි. ඒවා තව තවත් ෂෙයා කරන අහලා නිකන් ඉන්න එපා. අබම්පිටියේ ඥානතිස්ස හාමුදුරුවෝ කියලා දින්නේ TikTok එකේ කොහොමද දින්නේ? අබම්පිටියේ කවි බණ හාමුදුරුවෝ. අබම්පිටියේ කවි බණ හාමුදුරුවෝ කියලා ඉන්නේ. සර්ච් කරන්න TikTok Facebook තියෙනවා. තව තවත් ශ්‍රාවකයෝ ඕනේ අපිට. ශ්‍රාවකයෝ අවශ්‍යමයි. ශ්‍රාවකයෝ තමයි අලුත් ශ්‍රාවකයෝ තමයි අලුත් සමාජ වලට මේක බෙදා හරින්නේ. අනිවාර්යෙන් අයි. ඒක නිසා බල්ලා නිකන් ඉන්න එපා. උන්වහන්සේගේ ධර්මය තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන්. අපි කවදාවත් හම්බෙන්නේ. අයියම තමයි ඒක තීරණය කරන්නත් ඕනේ. ඉත්තා ඉක්මනින් ඔබ වහන්සේ දකින්න බලන්න මම එනවා. අනිවාර්යෙන්මයි. කෑගල්ලට අබම්පිටියට. වහන්සේට බොහොම පිං අද වැඩියට. ඉතින් අශෙන් අයියේ මටත් මේ ලබා දුන්න අවස්ථාවට අයරත් ගොඩක් පිං. තව හාමුදුරුවෝ රටේ ඉන්නවා. කයිබන කියන දක්ෂ හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේටත් අපි වේදිකාවක් තනවා. අනිවාර්යෙන්ම අයියේ. ඉදිරියට ඒකට ගිහින්. වේදිකාවක් අනිවාර්යෙන් තනන්න ඕනේ. දක්ෂයෝ ඉන්නවා. ඉතින් ඒ දක්ෂයන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද ඒකෙන් මේකෙන් කොහොමෙන් හරි වෙන්නේ ඒ බුද්ධ ධර්මයේ පැතිරෙන එක. ධර්මය කවියෙන්ද වචනයෙන්ද කියලා එකක් නෑනේ නෑ. අයියේ. පැතිරෙන්නේ ධර්මයේනේ. එහෙමයි. කියන්නේ හොඳ නරක දෙකනේ. ඉතින් අපි මේ හොඳ නරක දෙකනේ අපේ ජීවිතේට ගන්න ඕනේ. එහෙමයි. එතනින් එහාට දෙයක් නෑනේ අයියේ. එහෙමයි. හොඳ හා නරක අපේ කවියෙන් පැතිරෙන්නේ කියන්නේ මේක හොඳයි මේක නරකයි නේද? දැන් අර කවියෙන්ම අපිට කියන්නේ නරකට එපා කොතනකවත් තැන දෙන්න. හිතකට එපා නිම්නැති ආශා ගන්න. දුරකට යන්න පෙර ළඟ ගොස් උරු වෙන්න. සසරට බියද එහෙනම් පින් කරගන්න. කෙටියෙන් කියන්න අටලෝ දහමෙන් කම්පා නොවන්න. අටලෝ දහමෙන් කම්පා නොවන්න. සාදු 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 සාදු.